අයිබෝන් අපි සූදානම් අද සුවිශේෂී මාතෘකාවක් පිළිබඳව කතා බහ කරන්න මේ දවස්වල ඉතින් මේ ලෝකයේ පුරාම කතා බහට ලක් වෙන්නේ මේ ස්වභාවික සම්පත් නැත්නම් ස්වභාව ධර්මයේ සම්බන්ධයෙන්. එතකොට මේ ඒකේ සුවිශේෂී මාතෘකාවක් තමයි මේ ජලය. ජලය ඉතින් ලෝකයේ හැමතැනම තිබ්බට මේ සීමිතයි. මොකද වැඩි හරියක් තියෙන්නේ ජලය කරදිය නැත්නම් සාමාන්‍යයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන් ජනතාවට පාවිච්චි කරන්න පුළුවන් ජලය බොහොම අඩු ප්‍රමාණයක් තියෙන්නේ. අපි ඒතයි වාසනාවන්තයි ලංකාවේ දැනට එහෙම ගැටලුවක් නැහැ. ලංකාවේ ඕන තරම් වතුර තියෙනවා. හැබැයි මේ සම්පත් ඒවා සීමිතයි. ඒ වගේම මේ ජලයෙන් ගන්න ප්‍රයෝජන සම්බන්ධිනුත් බොහෝ කාරණා ඉස්මතු වෙනවා. අපි අද සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ ජලය සහ මේ ස්වභාව සම්පත් සම්බන්ධයෙන් වූ අලුත් නව නිර්මාණ සම්බන්ධයෙන් කතා බහ කරන්න. මොකද ලෝකයටම වැදගත් වෙනවා මේ නව නිර්මාණ. ඒ වගේම ලංකාවේ අපිටත් වැදගත් වෙනවා ආර්ථික වශයෙන්. ඒ වගේම ලංකාවේ මිනිස්සුන්ටත් ලෝකයේ මිනිස්සුන්ටත් මේ ජලය හා සම්බන්ධ නව නිර්මාණ වැදගත් වෙනවා. අපි ඒහා බැඳුණු කාරණයක් පිළිබඳව කතා බහ කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ සඳහා මේ අපි ආරාධනා කරා ෆයිල්ස් සමාගමේ සිලොන් සමාගමේ අධ්‍යක්ෂ ඒ වගේම ජානක ගුණවර්ධන මැතිතුමාට ඒ වගේම ගෝලීය නව නිපැයුම්කරුවන්ගේ පදනමේ තානාපති ලංකාවේ තානාපති අරුණ කඳුරු පොකුණ මහතාටත් අපි ආරාධනා කරා මේ කාරණේ සම්බන්ධයෙන් කතා කරන්න. අපි ඉස්සලාම දැනගන්න කැමති ජානක මහත්මයාගෙන් මේ මොකද්ද මේ කාරණේ? මොකද්ද අපි මේ අද සුවිශේෂී මාතෘකාවක් මේ ජලය හා සම්බන්ධව කතා කරන්නේ? මොකද්ද මේ කාරණේ සහ ඔබතුමාගේ මේ වටපිටාව පිළිබඳ පොඩ්ඩක් මේ අදහසක් පළ කරොත් කොහොමද? ඇත්තටම මම ලංකාවේ නව නිර්මාණකාරයෙක් අවුරුදු 25ක් 30ක වගේ කාලෙක ඉඳන් එක එක ශේෂ්ත්‍ර වලට අදාළ නව නිර්මාණ ගොඩක් කරලා තියෙනවා. ඒකෙදී පේටන්ට් බලපත්‍ර 9කට ආසන්න ප්‍රමාණයක් මම ලබාගෙන තියෙනවා. ඒක තව ආයුධම් කරලා තියෙන ඒ වගේ ක්‍රියාදාමයක් දිගටම යනවා. එතකොට මේ සම්බන්ධයෙන් වැගීමක් විදිහට තමයි මට කැනඩාවේ විද්‍යා තාක්ෂණ හා නව නිපැයුම්කරුවන්ගේ දෙපාර්තමේන්තුව මගින් එහෙමට ව්‍යාපාර ලියාපදිංචියක් ලබා දුන්නා මේ දේවල් ඒ රටේ කරන්න කියලා. ඒත් එක්කම ඒ සම්බන්ධයෙන්ම වැඩ කටයුතු කරන අතරම මේ ලංකාවේ අපිට දැනට ඇත්තට ගොඩක් දේවල් බලනකොට ඉතුරුලා තියෙන අපේ වතුර ටික. එතකොට මේ වතුර ටිකෙන් ඊට වඩා මිලක් හොයා ගන්න පුළුවන් ක්‍රමවේදයක් ඊට පස්සේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කරගන්න පුළුවන් මට්ටමක් තියා හදන්න ඕන කියන ආකල්පෙ මට තිබ්බා. ඒක වෙන මම ලෝකේ අධ්‍යයනය කරා. එතකොට එහෙම අධ්‍යයනය කරනකොට ඇත්තටම මේ අපිට දැනට මේ ඒක පාරිසරික ව්‍යසන නිසා හැම ජන ජීවිතයකම අපි නොදන්නා පැති වලින් අපි ලෙඩ රෝග වලට, ඒ වෛරස් වලට, ඒ වගේ දේවල්ට ලක් වෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කොරෝනා කොවිඩ් ප්‍රසංගතය ආපු වෙලාවේ ඇත්තටම මිනිස්සු මැරුණේ ඔක්සිජන් පර්සන්ටේජ් එක අඩු වුණා ශරීරයේ. ඒ ශරීරය අඩු වුණාම පස්සේ කරේ ඇත්තටම ඔක්සිජන් ප්‍රමාණය තමයි සප්ලයි කරේ. සප්ලයි කරපුවාන් පස්සේ ඒත් නමුත් ඒක ගන්න ශරීර දුර්වල වැඩි නම් ඒ මනුස්සයා මැරෙනවා. ඒතකොට ඒ වගේ තව ඉදිරි කාලයේදීත් ඇත්තටම ගොඩක් ව්‍යසන එන්න පුළුවන්. වෛරස් වගේ ව්‍යසන ගොඩක් එන්න පුළුවන්. ඒතකොට ඒ වෙනකොට අපි මේකට සන්නද්ධ වෙලා ඉන්න ඕන. අපේ ශරීරයේ 75කට ආසන්න ප්‍රමාණයක් අපේ තියෙන ඇඟේ වතුර. ඒතකොට මේ වතුරෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් දේවල් කියලා කියන්නේ ප්‍රධානම අපි ඔක්සිජන් සැපීම තමයි කරන්නේ. නමුත් සාමාන්‍ය වතුරක අපි පානය කරන වතුරක තියෙන්නේ ඇත්තටම ඔක්සිජන් ප්‍රමාණය දෛනික අවශ්‍යතාවයෙන් 100%යි. එතකොට අපි අමතරව මේ වතුරේ ගැන මම කතා කරන්නේ ඊට පස්සේ. එතකොට දැන් ඒ වගේ අවශ්‍යතාවය එනකොට අපිට දැන් ඉස්සරහට සිද්ධ වෙනවා මේක එක අපිට පේන්නේ නැති අදෘශ්‍යමාන දේවල් හෝ වෛරස් වගේ දේවල් ආපුවන් පස්සේ ඊට වඩා සන්නද්ධ වෙලා අපේ බොඩි එක අපේ ශරීරය තියාගන්න වෙනවා. එහෙම වුණොත් විතරයි අපිට ඉස්සරහට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. ඒක එක කාරණයක්. ඒ වගේම වර්තමානයේ තියෙනවා සුගර් දියවැඩියා තත්ත්ව තියෙනවා, කොලෙස්ටරෝල් තත්ත්ව තියෙනවා. ඒවා තව ලෙඩ රෝග ගණනාවකට අසවන්න දෙයක්. ඒතකොට ඒකත් එක්ක අපි කල්පනා කරා ලෝකයේ දැනට තියෙනවා මේ සම්බන්ධයෙන් එක වැඩි දින කරපු වතුර වර්ග. ඒවා හරි මිල අධිකයි. එතකොට මේ වගේ දෙයක් අපි දැන් ලංකාවේ අපි දෙයක් කරනවා නම් අපිට දැන් මේ මොකක් හරි ප්‍රවණතාවයක් ගන්න ඕන. අපි නිෂ්පාදන ආර්ථිකයකට යනවා නම් අපිට තියෙන සම්පත් අපි පාවිච්චි කරන්න ඕන. අපි අපේ වතුර ඇත්තටම දෙන්නේ අඩු මිලකට. එතකොට අපිට පුළුවන් අපේ වතුරකින් ඇත්තටම මේ අපි හොඳ පාරිසරික තත්ත්ව තියෙනවා. එතකොට මේ සියලුම ස්වභාවික මේ රිසෝස් තියෙනවා. ඒතර ඒ වලින් අපි ගන්න දේ අපි මේ විද්‍යාත්මකව ඒ වගේම පාරම්පරිකව ට්‍රැඩිෂනල් සිස්ටම් දාගෙන අපි මේ කරලා තියෙන්නේ ඒ ඔක්සිජන් ප්‍රමාණය වැඩි කරලා තියෙන මේ වතුර එක මේ ඔක්සිනෝවා කියන වතුර එක මේක අපි අත්‍තරම කරලා තියෙන්නේ ඔක්සිජන් පර්සන්ටේජ් එක වැඩි කරලා තියෙනවා. ඒක එකක්. මේක ඔක්සිජන් එක වැඩි කරා ඊට පස්සේ මේකේ අපි තව මේක නැනෝ අපි මේක හඳුන්වන්නේ මේ නමින් high oxygenated nano quantum
මොඩිෆයිඩ් වෝටර් කියලා. ඒ කියන්නේ අපි මෙතන මේ ක්වොන්ටම් තාක්ෂණය යොදාගෙන මේකේ තියෙන ජල අණු වල අපිට ක්‍රියාකාරී මට්ටමේ ශරීරයට ගන්න පුළුවන් විදිහට අපි මේකේ සැකිල්ල වෙනස් කරලා තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධයෙන් අපි මේ දැනට ලෝකේ තියෙනවා 5 වෙනි පේටන්ට් බලපත්‍ර වෙනකන් තියෙනවා ජපානයේ තමයි තියෙන්නේ. එතකොට අපි මේක අපි ආරක්ෂිත කරලා තියෙනවා. අපි ඊට වඩා වැඩි ලොකු තාක්ෂණයක් යොදාගෙන මේ නවසවා ගැනීම කරේ. ඒකෙදී අපි මේක 6 වෙනි ස්ටෙප් එකට ජාත්‍යන්තර පේටන්ට් එකට අපි මේකට අයදුම් කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ සම්බන්ධයෙන් ඇත්තටම මේ වතුර එක කියලා කියන්නේ මේක වතුර එකක් නෙමෙයි. මේක ලෙඩ රෝග 20කට 30කට විතර ඔරොත්තු දෙන එනර්ජි එකක්. ඔව් ඒකට මම කියනවා දැන් ඔය වතුර එක ගත්තොත් එහම දැන් වතුර කිව්වම වතුර තියෙනවනේ ඕන තරම් ලංකාවේ තියෙන වතුර තියෙනවා. ඒ වගේම ජපානයේත් දැන් ඔය වගේ දියුණු කරලා තියෙනවා යම් මට්ටමකට. වතුර වර්ග තියෙනවා කියලා අපි දැනට දන්නවා. දැන් ඒතකොට ඔය වතුර එක ඒ සියලුම කාරණා වලින් විශේෂත්වයක් ගන්න කොහොමද? මොකද්ද? මේ වතුර එකේ විශේෂත්වය වන්නේ මෙන්න මෙහෙමයි. දැන් අපි සාමාන්‍ය ඔක්සිජන් වැඩි කරපු වතුර තියෙනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් වැඩේ තියෙන්නේ අපි ඕනම දෙයක් අපි කරනකොට අපි විද්‍යාත්මක පසුබිමක් තියෙනවා අපේ නිර්මාණවල. ලෝකේ පේටන්ට් බලපත්‍රයක් හෝ ඒ විද්‍යාත්මක කරුණු කාරණා මූලික කරගෙන තමයි දෙන්නේ. මොකද අපිට පේන්නේ නැති දේවල් අපි කිව්වා කියලා අපිට ඒක ලබා දෙන්නේ නැහැ. ඒතකොට මේකේ තියෙන ක්වොන්ටම් තාක්ෂණය කියන එක දැනට ලෝකේ අලුතෙන් කතා වෙන වචනයක්. ඒකේ තාම ප්‍රවණතාවය ඉදිරියට හැදීගෙන යනවා. ඒකෙදි සිද්ධ වෙන්නේ අතන ඉලෙක්ට්‍රෝනය කියන එක තමයි මූලික සංස්කරණයට ලක් කරන්නේ. නමුත් ඉලෙක්ට්‍රෝනය කියන එක වතුරේදී තියෙන්නේ කොහොමද? ලෝහයකදී තියෙන්නේ කොහොමද? කියන ස්ථාවර නියමයක් නැහැ. එතකොට මේකෙදී අපි කරලා තියෙන්නේ මේ වතුර වල තියෙන අයන කියලා කියන්නේ අපි ඉලෙක්ට්‍රෝනය වෙනස් කරලා තියෙන්නේ. අපේ ශරීරයේ යම්කිසි ඉලෙක්ට්‍රෝන ධාරාවක් යනවා. එතකොට ඒක අපිට නියම කරන්න බෑ. මෙන්න මේ අහවල් ආකාරයට තමයි හැසිරෙන්නේ කියලා. සමහර පුද්ගලයා අනුව වෙනස් වෙනවා. එතකොට එක පරිසර තත්ත්ව අනුව වෙනස් වෙනවා. එතකොට මේ වතුර එකේදී කරන්නේ එනර්ජි එකක් කියලා මම කිව්වා. එතකොට මේ වතුර එකේදී සිද්ධ වෙන්නේ ඇත්තටම අපේ ඒ සමහර තැන්වල ඒ කියන්නේ අපි එහෙම නැනෝ කරපුවා පස්සේ කුඩාම ඒකකයක්. එතකොට අපි කියමු කොලෙස්ටරෝල් තියෙන රෝගියෙක් කියමු. එතකොට එයාගේ යන්න බැරි තැන්වලට පවා මේ ජල අණු ගමන් කරනවා. ඒ ගමන් කිරීම තුළින් ඇත්තටම එයාගේ අඩපණ වෙලා තියෙන දේවල් ඇත්තටම සක්‍රීය තත්ත්වයට පත් වීමේ ඉඩ ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මේ සියලුම දේ කරලා තියෙන්නේ මේ කියන ඔක්සිජන් එකතු කිරීම හෝ එතකොට මේ ක්වොන්ටම් තාක්ෂණය නැනෝ තාක්ෂණය කියන මේ ලෝකයේ තියෙන දේවල් දැන් හොයාගෙන තියෙන දේවල් ඒක ඒ කියන්නේ මේ තියෙන දේවල් ඔක්කොම එකතු කරලා තව ට්‍රැඩිෂනල් සිස්ටම් ටිකකුත් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු අපි මේ අලුතෙන්ම හොයාගත්තා කියන සංකල්ප වෙන්න බෑ. මොකද හේතුව පාරම්පරික අපි පිරිත් වතුරක් හරි එක ආගම් වල වතුර තමයි බන්ධනයක් විදිහට පාවිච්චි කරේ. ඒවල යම්කිසි බලයක් තිබ්බා. නමුත් ඒක අපිට අහවල් දෙයක් කියලා අපි හරියට කියන්න අර්ථ දක්වන්න විදියක් නැහැ. අර්ථ දක්වන්න විදියක් නැහැ. නමුත් මිනිස්සුන්ගේ විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයේ මත තමයි ගොඩක් දේවල් හැදෙන්නේ. මමත් ඒක පිළිගන්නවා. මොකද හේතුව එහෙම අයන තත්ත්වයක් වෙනස් කරන්න පුළුවන්. ඒතකොට ඒ වගේ මම උදාහරණයක් විදිහට කිව්වේ ඒ වගේ අපිට අතාර ගන්න බැරිච්ච පොඩි සාමාන්‍ය වෙනත්ම කාරණා හා විද්‍යාත්මක කාරණා ඔක්සිජන් එකතු කරනවා කියන කෙලිම විද්‍යාත්මක කාරණයක්. එතකොට ඒ වගේ එතකොට ක්වොන්ටම් කියන තාක්ෂණය දැන් ඉස්සරහට ගොඩ එක පැති වලින් හදාගෙන යනවා. නමුත් අපිට මේ වැඩිම බහුතරයක් අපි පාවිච්චි කරන්නේ මේ වතුර කියන එක. අපි දෛනික වතුර නැත්තම් ලොකු ප්‍රශ්නයක්. එතකොට මේක තමයි ජීවය. එතකොට මේකෙන් අපිට පුළුවන් දැහැට මේ අපි ලෙඩ රෝග 20කට 25කට තියෙන බෙහෙත් ටික පව නතර කරගන්න පුළුවන් මේ වතුර එක පාවිච්චි කරලා. එතකොට මේකේ තියෙන ආර්ථික පැත්ත බැලුවොත් එහෙම අපිට ඇත්තට මේක සාමාන්‍යයෙන් පොඩි මුදලකට නෙමෙයි සාමාන්‍ය ඉහළ මුදලකට දෙන්න පුළුවන්. ඒ වගේම මේ ඒක අපිට අපනයනය කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ලංකාවලත් අපි යම්කිසි අපේ ජනතාවට ප්‍රවණතාවයක් දෙන අතරම මේකෙදී අපිට මුදල් ප්‍රශ්නේ අපි රටේ ගොඩක්ම තියෙන්නේ. මේ ආර්ථිකය හදන්න නම් මොකක් හරි මැජික් එකක් කරන්න ඕනේ. ඒ මැජික් එක තමයි මේ වතුර එකෙන් වෙන්නේ කියලා තමයි මමත් විශ්වාස කරනවා. මගෙත් ඉන්න කට්ටියත් විශ්වාස කරනවා. මම ඊළඟට කියන්න මේ සම්බන්ධ තව නිෂ්පාදන බොහෝ ගන්නවා. මම ඔකේ තවත් පොඩි කාරණයක් උතරින්ම පැහැදිලි කරගන්න ඕනේ. දැන් ඔය වතුර එක මේ ලංකාවේ ඕන වතුරකට වාගේ තාක්ෂණය ඔබතුමාගේ තාක්ෂණය අඩක් කරන්න පුළුවන්ද බැරිද කියන එක කොහොමද? ඔව් මේක මෙහෙමයි. සමහර ප්‍රදේශ තියෙනවා අපි කියමුකෝ ගොඩක් අපේ භූමියේ මැණික් තියෙනවා. එතකොට රත්තරන් තියෙනවා. ඒතර ඒ තියෙන රිසෝස් වල තියෙන වතුර වල තියෙන තත්ත්වය ඇත්තටම එක විවිධයි. අපිට ඒක දැනෙන සමහර තැන්වල පාවිච්චි කරන වතුර බරයි කියනවා.
එහෙම නැත්නම් නිකන් හාරගෙන යනවා වගේ කියලා කියනවා නැත්නම් සැහැල්ලුයි කියනවා නැත්නම් බර වැඩි කියනවා. ඒ එක එක මිනිස්සු ඒ අත්දැකීම් වලින් කියන්න හදන්නේ ඒකේ අන්තර්ගතයේ ජලයේ තියෙන අන්තර්ගතයේ තියෙන යම් යම් වෙනස්කම් තමන්ගේ දිවට දැනෙන විදිය. එතකොට දැන් ඒ දේ එහෙම කරනකොට මේ ඇත්තට මේ සම්බන්ධයෙන් මේ වතුර කියන එක තමයි හැම නිෂ්පාදනයකටම අදාළ වෙන්නේ. මේකදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන අපි තේ සම්බන්ධයෙන් ලෝකේ ප්‍රථම වතාවට තේ සම්බන්ධයෙන් අපි ලික්විඩ් ටී එකක් හැදුවා. ඒ හදන හේතුව තමයි සාමාන්‍ය ඕනම එක්ස්ට්‍රැක්ට් එකක් යම්කිසි සෙල්සියස් අංශක 100කට එහා ප්‍රමාණයකදී අපි ඒක සකස් කරලා පානයක් විදිහට ගත්තොත් එහෙම ඒ එක්ස්ට්‍රැක්ට් එක 165ක් සාමාන්‍ය විනාශ වෙනවා කියලා තමයි සාමාන්‍ය සම්මතය තියෙන්නේ. විද්‍යාත්මක සම්මතය. ඔව් රත් කරද්දී කොහොම වුණත් මේ විනාශයක් වෙනවා සිද්ධ වෙනවා. එතකොට අපිට අපේ දැන් තියෙනවා අපි කියමුකෝ ලංකාවේ තේ කර්මාන්තය කියන්නේ ප්‍රධානම කර්මාන්තයක්. ඒතර ඒ කර්මාන්තයේදී වෙන සිද්ධිය තමයි අත්‍තරම තාම අපිට පුළුවන්කමක් වෙලා නැහැ මේ වැඩ කරන මිනිස්සුන්ගේ පඩිය හරි ඉහළ තලයකට ගන්න. ඇත්තට තාම වහල් සමාජයක්ද තියෙන්නේ කියන මට්ටමට මේ මිනිස්සු දුක් විඳිනවා. නමුත් වැඩේ තියෙන ව්‍යාපාරයක් විදිහට ගත්තාන් පස්සේ අපි ඒකේ නවතාවයක් නැත්තම් එහෙම නැත්තම් අපි ඒකේ මැජික් එකක් හරිය නැත්තම් ආදායම නිෂ්පාදන ආදායම වැඩි කරගත්තොත් තමයි අපිට මේ මිනිස්සුන්ට දෙන්න පුළුවන් වෙන්නේ වැඩි පඩියක්. එතකොට අපි ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන ඒ ප්‍රශ්නේ කොතෙන්ද පටන් ගන්න කියලා. ඒතකොට මේ වෙනකොට දැන් අවුරුදු 200ක් වගේ වෙනවා තේ සම්බන්ධව ලංකාවේ ප්‍රචලිත. නමුත් ඒ යට එක්ස්ට්‍රැක්ට් එක පිච්චෙන සිස්ටම් එක තමයි තාම අපේ හැම ෆැක්ටරි එකම වගේ යන්නේ. ග්‍රීන් ටී කන්සෙප්ට් එකක් තියෙනවා. නමුත් ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ අපිට මිනිස්සු සාම්ප්‍රදායික ක්‍රමයේම තමයි තාමත් සාම්ප්‍රදායික ක්‍රමයෙන් තමයි යන්නේ. එතකොට අපි මේකෙදී අපි කරලා තියෙන්නේ මේ වතුර කියන එක මම කිව්වා ප්‍රබල වතුර එකක් මේක. මේ වතුර එකේදී පුළුවන් අපි එක්ස්ට්‍රැක්ට් එක 165ක් විනාශ වෙනවා කියලා කිව්වනේ මේ කොළම දෙයක් අර ලොකු උෂ්ණත්වයකට යෑමේදී. එතකොට අපි සාමාන්‍යයෙන් කට පිච්චෙන වතුර කටේ තේ දාලා බොන්නේ නැහැ. කියන්නේ සෙල්සියස් අංශක 70ක් 75ක් වගේ තත්ත්වයකදී තමයි අපි තේ එකක් හදලා බොන්නේ. එතකොට මේකෙදී අපි පාවිච්චි කරන මේ තාක්කල් පාවිච්චි නොකරපු ක්‍රමයක් තමයි මේ කියන ප්‍රබල වතුර එක පාවිච්චි කරලා ඒකට අපි දානවා මේ අපි ඉස්ම කියලා කියන්නේ. ඒ කියන්නේ තේ වලින් ගන්න ලපටි දැල්ලෙන් අපි ඉස්ම ගන්නවා. ඒ ඉස්ම ගන්න ක්‍රමවේද කීපයක් තියෙනවා. ඒ සම්බන්ධ වෙනම යන්ත්‍ර ප්‍රමාණයක් අපි නිර්මාණය කරමින් පවතිනවා. ඒක සාමාන්‍ය වෙළඳපොලේ ගන්න තියෙන මැෂින් වලින් මුක් කරන්න පුළුවන්. ඒකෙදී අපි ගත්තාම පස්සේ මේ තාක්කල් තිබ්බා 100ට ඒ කියන්නේ කිලෝ 4ක් තමයි 1 කිලෝ එකකට නිමි තේ කිලෝ එකක් හදන්න සාමාන්‍ය අගය. මේකෙදි කිලෝ 4ක් මේ යනවා නිමි තේ කිලෝ එකක් හදන්න. ඊට වැඩි වෙන්නත් පුළුවන්. ඒතකොට ඒකේ තව සිද්ධ වෙනවා තමයි මොකද තේ වල දලු කඩන රවුන්ඩ්ස් දාන අඩුයි. ඔය තියෙන පාරිශීලික තත්ත්වයි අනිත් එක දැනට සේවකයෝ අඩුයි. ඔය කියන ගැටලු හින්දා. ඒතකොට මේකෙදි සිද්ධ වෙන්නේ අතට රවුන්ඩ්ස් ගන්න වැඩි කරලා අපි ගන්නේ හොඳම දලු. ඒ කියන්නේ ලපටි ඒවා. ඒවා අපිට කුඩු කරගන්න ලේසි. ඒතකොට යන්නේ ඒ වගේ ලේයර් එකක් අපි මේ ස්ට්‍රැක් එක හදලා ඒ ස්ට්‍රැක් එක තමයි අපි පාවිච්චි කරන්නේ මේ අලුත් තේ දෙන මේ සම්ප්‍රදාය වෙනස් වෙන්නේ මේ විදිහට. එතකොට ඒකෙදි වෙනවා මොකක්ද වෙන්නේ අපි අර කියපු 165ක ස්ට්‍රැක් එක විනාශ වෙන්නේ නැහැ. හැබැයි කිලෝ 4කට එකක් නිෂ්පාදනය කරපු තේ කිලෝ එක ඊට වඩා ප්‍රබල දීරයක් විදිහට ප්‍රබල පානයක් විදිහට එකට දෙකක් විදිහට වැඩි වෙනවා. ඒ වැඩි වෙන එකෙන් අත්තරම පුළුවන් අතට ඔය කියන ආර්ථික වාසිය ගත්තාන් පස්සේ සේවකයන්ගේ පඩි නැටි වැඩි කරන්න. ඒතකොට ඒ යටිතල පහසුකම් ටික හදන්න. අපිට මොන ක්‍රමෙන් හරි අපිට ඕන එක එක ශේෂ්ඨ වලට තියෙන මේ ප්‍රශ්න ඉවර කරන්න නම් ආදායම් තත්ත්වය වැඩි කරගන්න ඕනේ. ඒකට අපේ විච්ච ක්‍රමවේද කීපයක් හරි තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධ මේ වතුර එක තමයි මූලික සිද්ධිය උනේ. ඒ සම්බන්ධයෙන් මම මේ වෙනකොටත් ලංකාවේ රජයේ ආයතන වලට දැනුම් දීලා තියෙනවා. එතකොට මේ වතුර එකෙන් කරන දේ මේ දියර පොල් කිරි. ඒක මොකද අපිට ඒකත් ගන්න පුළුවන් මේ සාමාන්‍ය දියරක පොල් අපේ රටේ පුරුදු වෙලා තියෙන ක්‍රමයක් තියෙනවා. අර දිය කිරි මිටි කිරි කියලා ඒ වගේ සම්ප්‍රදාය වල පවා මේකෙන් ඊට වඩා ප්‍රබල දියරයක් විදියට වෙනම රසයක් විදියට ඇත්තටම ආර්ථික වාසී පරිම මට්ටමට ගන්න පුළුවන් ක්‍රමයක් මේකේ තියෙනවා. ඒ කියන්නේ එකක් නෙමෙයි. මේක මේ අපි මේ තේ සම්බන්ධව තේ වලින් අපි සෝඩා හදනවා. ඒතකොට තේ වලින් බියර් හදනවා. එතකොට සාම්ප්‍රදායික තේ වලට කියන්නේ තේ වලින් කෝඩියල් හදනවා. ඒ කෝඩියල් එක තමයි අපි පාවිච්චි කරන්නේ එක්ස්ට්‍රැක්ට් එක කියන්නේ 100ක් තියෙන ඒ percentage එක. ඒතකොට එහෙම නැත්නම් අපි කහට පිපිලා තියෙන අපි සමහර කැමති වෙනත් පාටවල් වලින් තේ වර්ග බොන්න. එතකොට මේ කෝපිත් එහෙමයි. ඒ වගේ එක එක දේවල් අපේ ලංකාවේ තියෙන ගොඩාක් වටිනා කුළුබඩු මිශ්‍ර කරලා එකතු කරලා ඒ කියන්නේ අගේ එකතු කරලා
අපි හදලා තියෙනවා මම හිතන විදිහට නිෂ්පාදන 10000කට කිට්ටු ප්‍රමාණයක් වුණත් යන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ජනමතද මේ කොන්ටම් වෝටර් එක තමයි මේ හැම එකටම ඇඩප්ට් කරන්නේ එහෙමද? හැම දෙයකම ඒකටත් මේ වගේම තේකටත් මේ ඔක්කොටම ඇඩප්ට් කරන්න හදන්නේ මේ කොන්ටම් හදුව මේ වෝටර් එක. එතකොට මේ වෝටර් එක තමයි පළවෙනි ඉස්වා ගැනීම. අන්න හරි. ඔව්. මේකෙන් තමයි මොකද අපි මේක හොයාගත්තාම පස්සේ තමයි අපි මේ බැලුවේ මොකද්ද එක එක අපි දැන් නිෂ්පාදනය කියන වතුර කියන එක අර කිව්වා වගේ හැමෝටම තියෙනවා. හැමතැනම තියෙනවා. එක එක වතුර වර්ග තියෙනවා. ඒතර අපේ වතුර එක වෙනස් වෙන්නේ කොහොමද? ඒ වතුරත් එක්ක සාමාන්‍ය වතුරම හැමෝම බොන්න කැමතිත් නැහැ. දැන් කොච්චර වසවිස තිබ්බත් කොකාකෝලා වගේ දෙයක් ඕන කෙනෙක් බොනවා. නමුත් එතකොට මේක අපිට මේක වතුර කියන එක වතුරේ රසක් නැහැ. දැන් වතුරේ රසක් නැතුව මේක ප්‍රොමෝට් කරගන්න ක්‍රමයක් කියන නිෂ්පාදන මොකක් හරි වෙන දෙයක් එකතු වෙන්නම ඕන. ඒතර ඒ එකතු වෙන මිනිස්සු ගාවට යන්නේ. ඒකදී අපි තෝරාගත්ත ශ්‍රේෂ්ඨ තමයි පොල් කිරි කියන දැයටත් මෑත කාලේ අපි රටේ ප්‍රශ්න තිබ්බේව. එතකොට තේ කියන ශ්‍රේෂ්ඨය හැමදාම වැටලා තියෙන ප්‍රශ්නයක්. එතකොට මේකෙදී අපි කරන්න ඕන අලුත් නිෂ්පාදනයක් කළා අපිට මේ රටවල දැන් මම ඔය කැනඩාව කියන රටෙත් මේක ප්‍රවර්ධනය කරන්න හිතාගෙන ඉන්නවා. අපේ ගාල්ල කළුතර වතු සංගමයේ තේ අක්කර ලක්ෂයක ප්‍රමාණයක වතු සංගම් කට්ටිය මගෙත් එක්ක එකඟතාවයකටපත් වෙලා තියෙනවා. ගිවිසුම් ගත වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ දේවල් පව මම මේ රටවල ප්‍රවර්ධනය කරන්න හදන්නේ මේ අපේ මේ දීලා තියෙන අලුත් කන්සෙප්ට් එක යටතේ තමයි. හරි. අපි ජගත් මහත්තයා අපි ඒ ගැන එහෙම තියෙදි අපි තවත් කතා කරමු ඒ සම්බන්ධයෙන්. තවත් කාරණයක් තමයි මේ කාබන් විමෝචනය නේද? අපි ඒ පිළිබඳවත් සාකච්ඡා කරන්න ලෝකෙටම ලොකු ප්‍රශ්නයක් කියලා දෙනවා. අපි වගේ ලංකාව වගේ රටවල් වලින් වැඩිපුරම ඔක්සිජන් නිෂ්පාදනය කරත් ගස්වල තිබිලා තවත් රටවල් තියෙනවා කාර්මීකරණය නිසා මේකේ කාබන් ඩයොක්සයිඩ් වැඩි හරියක් මේ වායුගෝලයට පිට කරනවා. දැන් මේකත් මේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් අවධානයත් යොමු වෙලා තියෙනවා. දැන් ඒ වගේ වෙන දේවල් එක්ක ලංකාවට දැන් අපි වැඩි හරියක් මේ ගස්කොළන් එක්ක ඔක්සිජන් පිට කරද්දී ඒකේ වාසිය අපිට ගන්න සහ එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් පිට කරන මේ කාර්මික රටවල් වලින් ඒකේ අවාසියක් ඒ කට්ටියට ලැබෙනවා. අපිට ඒකෙන් අවාසි වෙනවා. අපි වාසියක් දුන්නට අපිට මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන් හැකියාවක් තියනවද නැද්ද කියන කාරණේ පිළිබඳවත් අපි කතා කරන්න සූදානම්. අපි අරුණ මහත්තයා ඉන්නවා මේ ගැන අධ්‍යයනය කරලා ලොකු රිසර්ච් එකක් කරලා ඉන්නේ. ඇත්තටම මොකද්ද මේ කාරණේ? මොකද්ද මේක පැහැදිලි කරොත් කොහොමද මේක වෙන්නේ? ඔව් බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා අපි ලෝකයේ බිහි උදාපනම තියෙන දේ තමයි ජීවීන්ගේ අවස්ථාවේ වායුව. ඒකෙදී ජීවීන් විශේෂයෙන්ම අපි දැන් කතා කරපු මනුෂ්‍යයන් මිනිසුන් ගත්තොත් යාළගේ ආස්වාස් ප්‍රාස්වාස් කිරීමේදී පිට කරන්නේ ඔක්සිජන් ටික අරගෙන කාබන් ඩයොක්සයිඩ්. හැබැයි ඒකේ අනිත් පැත්ත මේ ගස් කොළන් වලින් වෙන්නේ මොනවාද? එයාලා මේ කාබන් ඩයොක්සයිඩ් අරගෙන එයාලා ඔක්සිජන් පිට කරනවා. මේ දෙකොල්ලගේ අතර සම්බන්ධයක් තියෙනවා මෙතන. right? දැන් මේක කාර්මීකරණයත් එක්ක දිනුවත් එක්ක ටිකක් එහාට කියලා තියෙනවා. මේ සමතුලිතතාවය බොහෝ දුරට බිඳිලා. බොහෝ රටවල් ගස් අඩුයි. හේතුව ශීත රටවල් කැනඩාව ගත්තොත් විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ ජාත්‍යන්තරයට මේ concept එක මේක සංකල්පය ගෙනියන්න මූලික උනේ ජානක වුණාද මහත්මයා. එයාගේ ජාත්‍යන්තරයේ නව නිපැයුම් හරහා දිනාගත්තු එක එයාට ජාත්‍යන්තර ලැබුණු පිළිගැනීම අනුව එයයි අපිත් එක්ක කතා කරලා අපි ජාත්‍යන්තර අපි ගෙනුවේ මේ කරලා. එතෙන්දී දැන් අද තියෙන ලෝකයේ අලුත්ම ප්‍රවණතාවය තමයි කාබන් ඩයොක්සයිඩ් පිට කරන විශාල ෆැක්ටරි ඒ වගේ වයින් කර්මාන්තශාලාවලින් කාබන් ඩයොක්සයිඩ් පිට කරාපුවම එක්සත් ජාතීන්ගේ සංගමයේ තියෙන ගෝලීය අරමුදල එතෙල්ලෝ ඒගොල්ලෝගේ අරගොල්ලෝගේ එක පාලනය කරන්න දඩයක් ගහනවා. අසීමිතව පිට කිරීම පාලනය කරනවා. දඩයක් ගහලා ඒ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කවුරු හෝ ෆිල්ටර් කරලා දෙනවා නම් එයාට එතනින් ඒගොල්ලෝ ආධාර කරන වැඩි දෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම වනවගාව වනවගාව ඒ වගේ දේවල් වලට හයිඩ්‍රෝ බලාගාර ඉදි කරනකොට එතකොට මේ විද්‍යුත් බලාගාර තාප බලාගාර වැහෙනවා. ගල්ලඟුරු බලාගාර වැහෙනවා. එතකොට එතෙන්දී මේකෙදි ඒගොල්ලෝ අපිට සල්ලි දෙනවා මේකට. මේ දේ මෙහෙම කරනකොට හැබැයි මේක සිද්ධ වෙන්නේ මහා පරිමාණ කර්මාන්තයක පමණයි. විශාල වතු අක්කර 1000 ගණන් වතු අවුරුද්දේ වගා කරන සැලසුම් සහගත වගාවන් ඒවට මේගොල්ලෝ පැහැදිලිව දෙනවා. මොකද එක ෆයිල් එකක් කරපුවම අක්කර 1000ක් ඒක තියෙනවා. විශාල වත්තක් ගත්තොත් ඒක තියෙනවා. නමුත් මේක ඔබතුමාට මට කාටත් සමහරට දින අපිට පොඩි ඉඩ. එතකොට ගත්තොත් අපි උදාහරණයක් විදිහට ගත්තොත්
තේ කර්මාන්තය. අපිට තේ කර්මාන්තය ගත්තොත් ඔබතුමාට තේ අක්ෂරයක් තියනවා කියලා අපි හිතුවොත් ඒ තේ අක්ෂරයකින් අවුරුද්දකට කාබන් ඩයොක්සයිඩ් ටොන් 5ක් ආසන්න වශයෙන් උරා ගන්නවා. නමුත් ඔබතුමාගේ සම්මත කාබන් පියසටහන කාබන් ෆුට්ප්‍රින්ට් කියන එකේදී ලංකාවේ ඒක පුද්ගල කාබන් පරිභෝජනයේ ඒ කියන්නේ පිට කිරීම ටොන් එකක් ආසන්න වශයෙන්. මම මේ ගණන් හිතව 4 වෙනි තමයි ටොන් එක කියලා කිව්වේ කිලෝග්‍රෑම් ගණනක් තියෙන. එතකොට මේක ලංකාවේ එහෙම වුණාට භූතානය කියන රටේ 0ට 0.15යි. ඒක විශාල කැලෑවලින් වට වෙච්ච රටක් භූතානය. හරි කාබන් නිදහස් පුරවැසියන් රටක්. කැනඩාව ගත්තම මෙතුමාගේ කර්මාන්ත මෙතුමාගේ ව්‍යාපාර තියෙන කාබන් එකේ පියසටහන 18ක්. අපි වගේ 18 ගුණයක් කාබන් යාලා පරිභෝජනය කරනවා. දැන් අපිට තියෙන වාසිය මෙතෙන්දී අපි දෙගොල්ල එකතු වීමේදී අපි මෙතෙක් ලංකාවේ මේව ගණනය කරලා ෆයිට් පුරවගෙන ඉන්නවා. එතකොට මේක අපි ක්‍රමයක් හදන්න ඕනේ කුඩා පරිමාණ කට්ටියට අවස්ථාව දෙන්න. ඔව් දැන් අපේ ගෙදර ගස් 10ක් 15ක් තියෙනවා නම් අපිට මොනවත් ඒකේ බෙනිෆිට් එකක් නැහැ. හැබැයි මහ පරිමාණයේ අක්කරයක් අක්කර 10ක් විතර තියෙන එකනට ඒක කරන්න ඔව් 1000ක් විතර තියෙන එකන කරගන්න පුළුවන්. අපි කරේ මොනවාද? අපිට 1000ක් හදන්න ක්‍රමවේදයක් දැන් සෙව්වා. ඒ දෙන්නේ මම ගෙනව සංකල්පයක් එක. මමයි කියන්නේ කාබන් බ්ලැන්කට් කියලා. අපි බ්ලැන්කට් එකක් වියන්න පටන් ගත්තා. මේ බ්ලැන්කට් එක වියන්නේ වාගේ අක්කරෙත් තරම්. මෙයාගේ අක්කර පහක් තරම්. එහෙම දකුණු පළාත සහ කළුතර දිස්ත්‍රික්කයෙන් පමණක් තේ අක්කර ලක්ෂයක් තියෙනවා කුඩා තේවත්. දැන් මේ ලක්ෂය අපි එකතු කරලා කාබන් බ්ලැන්කට් එක වියලා. දැන් වියලා තියෙනවා. දඹුල්ල අනුරාධපුර ඒ පැත්ත ගත්තොම අඹ හෙක්ටාර් 10000ක් තියෙනවා. ඉතින් මේවා කිසි දවසක මේවා අර කුඩා නිසා ගණනය කිරීමට ආවේ නැහැ. දැන් අපි ගාව කාබන් බ්ලැන්කට් එකක් තියෙනවා. මේ දත්ත ටික තියෙනවා. දත්ත ටික තියෙනවා. ඒක තමයි කාබන් බැංක් එක. එතකොට දැන් අපේ ජානක මහත්මයා අපිට කැනඩාවේ සම්මතතාවය හදලා දුන්නා. එහේ අපිට හයි ස්කූල් එකක් ගත්තා නම් ළමයි 400ක් ඉන්නවා නම් ඒ 400 දෙනාම කාබන් ෆ්‍රී සිටිසන් වෙන්න පුළුවන්. එයාලා 18 පරිභෝජනය කරන එක බිඳුව කරගන්න පුළුවන්. අපෙන් 18කට අපේ මේ සංචිතයේ තියෙන කාබන් එයාලට මිලදී ගන්න පුළුවන්. කාබන් එක්ස්චේන්ජ් ප්‍රෝග්‍රෑම් එක. මේ අපේ බැංකුවක් ලංකාවේ පිහිටවන කාබන් එක්ස්චේන්ජ් බැංක්. World Innovation Foundation එකෙන් තමයි මේකට අවස්ථාව අපිට හරි ගැස්සලා දුන්නේ. ළඟදීම අපි මේක පටන් ගන්නවා කාබන් එක්ස්චේන්ජ් බැංක්. ඒකේ තියෙනවා කාබන් අවුරුදු පතා ටොන් මිලියන ගණක් එකතු වෙනවා. ඒක අපි එක්ස්චේන්ජ් කරනවා. මොකද UN එකත් එක්ක අපිට යන්න අමාරුයි. එයාලා ඉල්ලන වපසරි අපි ගාව නැහැ. නමුත් අපි හදපු වපසරි අපි ගාව තියෙන බ්ලැන්කට් එක ඒක යන්නේ පුජ්‍යල හරහා සංවිධාන හරහා සමාගම් හරහා එතන. දැනටමත් අපි කොරියාව විශාල කර්මාන්තශාලාවක් කතා කරලා තියෙනවා. එයාලා විශාල ප්‍රමාණයක් UN එකට සල්ලි ගෙවන අය. එයාලා කැමති අපෙන් ගන්න කාබන්. එයාලට ලාභය ආර්ථික වශයෙන්. ඒක කාබන් එක්ස්චේන්ජ් වැඩසටහන. හරි මට මේක මේ පැහැදිලි කර ගැනීමක් කරගන්න ඕනේ. මොකද්ද මේ දැන් බ්ලැන්කට් එකක් කියලා දැන් මේ දත් එකතු කරානේ. දැන් හිතන්න පුළුවන් බලන් ඉන්න කට්ටියට දැන් මොකද්ද මේ බැංක්ලිට් එක. එතකොට මේ කාබන් කොහොමද විකුණන්නේ? කොහොමද කාබන් කියන එක මේ එන්නේ? අන්න ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත්. ඔව් දැන් ලෝකයේ එක එක විවිධ ශාක වර්ග ගතාපුවම ඒවයි තියෙන කාබන් සික්වෙන්ට් කාබන් හෝමාඩ් වීමේ රේට් එකක් තියෙනවා. දත්තා. එතකොට අපි ගත්තොත් අඹ ගහක්. අඹ අක්කරයක් ගත්තොත් කාබන් ටොන් 20ක් ඒගොල්ලෝ උරා ගන්නවා. අඹ අක්කරයකින්. කොස් ගත්තොත් ටොන් 30ක් විතර. තේ වලින් අක්කරයකින් ටොන් 5ක් විතර එක තේ වල තියෙන මේ බෙඩ් එක විදිහට තමයි. හැබැයි බැම්බු උණගස් අපි ගත්තොත් උණගස් වලින් උරා ගන්නවා ටොන් 60ක්. 60 දෙනෙක් ලංකාවේ කාබන් ඔෆ්සෙට් කරලා කාබන් ෆ්‍රී සිටිසන් කරන්න පුළුවන් බැම්බු වලට. ඒ බැම්බු ඒ තරම් එකයි. බැම්බු වල වාසි ගොඩක්ම තියෙන එතෙන්දී. බැම්බු වෙනද අපි තේක ගහකේ බැම්බු උණ පඳුරකේ සංසන්දනය කරන්න අවුරුදු 20ක් යනවා තේක ගහ හැදෙන්න. උණ පඳුර අවුරුදු 3 ඉඳලා කාබන් ටික උරා ගන්නවා. ඒ වගේ එක එක ශාකෙන් ශාකෙට මේ රේට් එක වෙනස්. තේ, රබර්, කුරුඳු, තල්, පොල්, කිතු. හරි එතකොට කොරියාවෙන් පිට කරන කාබන් මෙහෙන් උරා ගන්න ප්‍රමාණය සංසන්දනය කරලා තමයි මේ හුවමාරුවක් වෙන්නේ. අන්න ඒක තමයි පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ. ඒක ලංකාවේ ප්‍රාදේශීය වශයෙන් බලපුවම යාපනයේ ගත්තොත් උතුරේ ගත්තොත් යාලට විශාල වගාවක් නැහැ. තල් ගස් තියෙන්නේ. තල් ගස් වල ජීවිතේට කොහෙවත් කාබන් දීලා නැහැ. වතු නැහැනේ. හැබැයි මේ කාබන් බ්ලැන්කට් එකට අපි තල් වලුත් බ්ලැන්කට් එක වියනවා.
ගැන මුළු ලංකාවේම මේ බැංක් රේට් එක වියලා මේ වාසියක් ගන්න පුළුවන් තත්ත්වයකට යන්න පුළුවන්. අපි කියනවා ඒක. ඒක තමයි මේ දේ කරන්නේ. ජාත්‍යන්තරයට අපි ඒක අරගෙන යනවා. දැනට මේක කොයි මට්ටමේද තියෙන්නේ මේ සංකල්පය? 2017 ලංකාවේ මේක පටන් ගත්ත අම්පාරේ. අම්පාරේ පටන් අරගෙන අම්පාරේ 83ක් වටේට දෙන කැල. ඒ වගේම අපි කවුරුත් හිතන දුෂ්කර පළාතක් නෙවෙයි අම්පාර වටේටම වැව්. හරිම ශාස්ත්‍රීයයි. ඉතින් එතෙන්දී මම මේක එහෙට ගෙනල්ලා එහෙදි මේක බලපුවම අපිට සාර්ථකව මේක පළවෙනි එක කරා. ඒකෙදි අපිට ගුවන් හමුදාවේ සහාය ලැබුණා. විශේෂ ව්‍යාපාරික ආයතන සහාය ලැබුණා. අපි කරේ එහෙ අඩු වෙන වන ඝනත්වය නැවත හදන්න අපි කරේ නැවත වන වගාවකට යන්න. ඒ වන වගාව කරන්න අපිට අපහසු ඒ සත්තු එහෙම ඉන්න නිසා. අපි එතෙන් පාවිච්චි කරන සීඩ් බෝල් කියලා කන්සෙප්ට් එක. ඒ සීඩ් බෝල් එක අපි හරි ගස්සන්නේ එහි ප්‍රදේශයට ආවේනික බීජ කැලෑවේ තියෙන බීජ අරගෙන ඒක යොදලා ඒක වටේට මැටි වලින් බෝලයක් හදලා ඒ බෝලේ කැලේට ගෙනින් දානවා. අපි ගුවන් හමුදාව සহাයයෙන් තමයි ඉස්සරගෙන දැම්මේ. ඒක වැටෙන පරිසරෙත් එක්ක තෙතත් එක්ක ඒක පැලවෙනවා. ඇටේ විතරක් දැම්මොත් කුකුල්ලු වලි කුකුල්ලු සතුන් කනවා. මේක වෙන්නේ දෙපැත්තම එකවරෙම ගොබේසා මුලේ ආපුවම රඳා හිටීමේ ප්‍රවණතාවය වැඩි කලේ. එහෙම පටන් ගත්තා. ඊට පස්සේ මම මේක තවත් දියුණු කරගෙන ආවා. ඒකදී මොනරාගල දඹේ ආයි කියන ඉස්කෝලේ දුෂ්කර පළාත. මම ඒ ළමයින්ට කිව්වා ඔයාලට අපි පොත්පත් දෙනවා. අපිට වඳින්න එපා. කිසි දෙයක් මම ඔයාලට නිකන් දෙන්නේ නැහැ. හැබැයි මට තෑග්ගක් ඕන. සල්ලි නෙවෙයි. ඒ තෑග්ග තමයි ඔයාලගේ ගමෙන් තියෙන අවට තියෙන දිවුල් ඇටද නිල්ලි ඇටද මොනම හොයට જાතියක්. බඩේරු ඇට මුංගට හරිවනේ ඇට 8ක් බෝල් එකට හදලා දෙන්න මට කියලා. ඒ ළමයි ලස්සනට ඒ බෝලේ හරි ගසලා ගෙනලා පැකට් එක දාලා ඒ ගෙනල්ලා මම ගාවට එන්න බා අපිට පොත් දෙන්නේ මම නෙවෙයි. අතන පොත් දුන්නේ මමයි. පොත් මැදින් තිබ්බ පෙට්ටියක්. එයා ගෙනල්ලා තිබ්බා ඒක. එයා ගෙන බෝල ගන්න එහෙන් තිබ්බා ටීචර්ගෙන් පොට්ටි ගන්න. තෑග්ගෙන් තෑග් උතුම් තෑග්. එතකොට දැන් ඊට පස්සේ ගුරුතුමාගේ දේශනාවදී අහනවා ඇයි ඔබතුමා මේ 8ක් හදන්න කිව්වේ එක බෝල් එකට? මම කිව්වා ඒක හේතුව තමයි වැඩුණු ගස් 8ක් තියෙනවා නම් මම වාර්ෂිකව පිට කරන කාබන් ඩයොක්සයිඩ් ටික අර ගස් හැටෙන් උරන. එතකොට මම කාබන් ෆ්‍රී සිටිසන් කියලා. ඒ ළමයින්ට ඒ පණිවිඩය මම එතන දුන්නා. ඒ විදිහට කරගෙන ආවා දේශීය වශයෙන්. ඒතර අපි ව්‍යාපාරික කියන්නේ මේක පිට ගෙනියන්නේ මේකත් බෞද්ධ වට කරලා ජානක මහත්තයා හම්බුනාට පස්සේ එයා කැනඩාවේ මේ ප්‍රෝග්‍රෑම් එක හදලා කතා කරාම එයයි මේක කිව්වා අපි යන් එළියට. අපි මේ ආයතන පිහිට මොවල් ඉන්වෙස්ට් ෆවුන්ඩේෂන් පිහිටවල දැන් WIF එකකින් අපි මේ ප්‍රොජෙක්ට් එක කරනවා. එතෙන්දී අපිට සහාය ලැබෙනවා විශේෂයෙන්ම ලංකාවේ තියෙන කර්මාන්තශාලා වලින් කාබන් පිටවීම කරන ආයතන තියෙන ජෙනරේටර් වැඩ කරනවා, බොයිලර් වැඩ කරනවා. එයාලගේ වෙන් කරන යම්කිසි මුදලක් ඒගොල්ලෝ CSR කියලා ෆන්ඩ් එකට මුදලක් වියදම් කරන පොදු සේවා. එයාලා මේකට අපිට උදව් කරනවා. ඒකෙදි. ඒ යටතේ දැන් පළවෙනි ප්‍රොජෙක්ට් එක අපි ලංකාවේ දැන් මාස 4කට කලින් ඩිසයින් කරේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දිනපතා විශාල පළතුරු පෙළවලු ප්‍රමාණයක් ඉවත් කරනවා. සතුන්ට ගන්න. අපි වෙනම කට්ටිය දාලා ඒ යට ටික අරගෙන සෝදලා සීඩ් බෝල් හදුවා. ඒ සීඩ් බෝල් හදන අපි බාර දුන්නේ වියපත්තලා ඉන්න ගොවින්ට අමතර ආදායමක් ගන්න. ගෙදර ඉන්න ගමන් බුලත් ටිකක් කපන ගමන් එයා බෝල් හරි ගස්සන ගොවි මහත්තයා ගොවි ගියා දෙන්න එක කරලා ළමයි. ඒ වගේ තමයි එතන ගෙනා. එදා හෙලිකොප්ටර්ස් විශාල මුදලක් ගිය අම්පාර 2017 දැන් ඩ්‍රෝන තාක්ෂණය. දැන් ඩ්‍රෝන වලින් තමයි අපි මේ දේ කරන්නේ. අපිට මේක තවදුරටත් බලාපොරොත්තු වෙන ඇත්තටම තව ව්‍යාපාර මේක ඉදිරියට ලංකාවේ විශාල ව්‍යාපාර කරන කට්ටිය ඉන්නවා. හරිත ක්‍රියාවලට කැමති අය ඉන්නවා. එයාලට පුළුවන් අපිට මේකට ආධාර කරන්න තවදුරටත් ප්‍රචාරණය කරන්න. හරි ඒ වගේම දැන් අපි කතා බහ කරන්න සූදානම් දැන් මේ වතුර එක දැන් ඔය කාරණේ තියෙනවා වගේම මේ ක්වොන්ටම් වෝටර් එක. දැන් මේ වෝටර් එක තමයි නෙක්ස්ට් ජෙනරේෂන් එක. ඒ කියන්නේ ඊළඟ ජෙනරේෂන් එකට නැත්නම් ඊළඟ සොයා ගැනීමක් බවට පත් වෙන්න නියමිත වතුරයක් හැටියට හඳුන්වන්න පුළුවන් මේක මේ වෙනකන් ලෝකේ සොයාගෙන නැති නිසා. දැන් මේකත් එක්ක ජානක මහත්මයා දැන් මේ කොහොමද මේක ඉස්සරහට මේ කරන්න හිතාගෙන ඉන්නේ? නැත්නම් මේකේ මොන වගේ ප්‍රොඩක්ට්ස්ද නැත්නම් මොන වගේ කම්පැනි එකක්ද ඕපන් කරලා තියෙන්නේ? කොහොමද මේක ලෝකෙට දෙන්න හිතාගෙන ඉන්නේ? ඇත්තටම මෙහෙමයි මේකෙදී දැන් ගොඩක්ම ලෝකේ තියෙන්නේ වැලියු එක ඇඩ් කරන කන්සෙප්ට් තමයි ගොඩක් තියෙන්නේ. ඒ කියන්නේ අපි තේ ගත්තොත් එහෙම
තේවල තියෙනවා ප්‍රභේද දැනට මම හිතන්නේ 100ක් 150 200ක් වගේ ප්‍රමාණයක් තමයි ලංකාවේ තියෙන්නේ. නමුත් මේ ළඟකදී මේ හෑන්ඩ්මේඩ් ටී සිස්ටම් එක ආවම පස්සේ ඉනෝවේෂන් පාර්ට් එකක් අලුතෙන් ආවා. ඒ කියන්නේ තව කෙනෙකුට පුළුවන් එයා කලාත්මක දෙයක් අර තියෙන ගුණාත්මක බව පවත්වාගෙනම කරන්න. ඒ වගේ ලංකාවේ තියෙනවා එනසල් ඇටේ ඉඳන් එතකොට කුරුඳු එකේ ඉඳන් ඒ කියන්නේ කොකා කෝලා එක අපි නිකන් උදාහරණයක් විදිහට ගමු. ඒකේ තියෙනවා අඩු සීනි, මද සීනි, වැඩි සීනි කියලා. මගේ කැමැත්ත අනුව එහෙම නැත්නම් මට තියෙන රෝග තත්ත්ව අනුව මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ ස්වභාවික දේවලුත් අපිට මේ විදිහටම ඒ කියන්නේ අපි සෝඩා එකක් අපි හදලා තියෙනවා. ඒ සෝඩා එක තියෙන තේ වලින් හදපු එකක්. එතකොට අර වගේ කෘත්‍රිම දේවල් වලට නෙමෙයි යන්නේ සාකසාරයක් එක්ක තමයි සෝඩා එක හැදෙන්නේ. ප්‍රවණතාවය අපි හදන්න ඕන ලෝකයේ අලුතෙන් හදන්න පුළුවන්. ඒ හදන ප්‍රවණතාවයත් එක්ක නිෂ්පාදනය මම කියන කුරුඳු ගත්ත එක එක දේවල් පුළුබඩු ගොඩක් තියෙනවා. ඒකෙදි පුළුවන් අපි 110 දාන්න 120 දාන්න 150 දාන්න කියලා එක එක නිෂ්පාදන වල විතරක් එකම ඒ කියන්නේ කුරුඳු වලින් හදන්න පුළුවන් නිෂ්පාදන 100ක් විතර. තේ වලින් හදන්න පුළුවන් 1000ක් විතර. මම කියන්නේ මේ උදාහරණයක් විතරක්. ඒ වගේ ඒවා ආපහු කෝපි තමයි ලෝකේ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. ගොඩක් රටවල් පාවිච්චි කරන කෝපි. ඒ අපිට ඇත්තටම පුළුවන් ඇත්තටම අපි 120ක් තේ ටිකකුත් කවලම් කරලා 180ක් කෝපි පාවිච්චි කරලා නම් අපිට මෙහි අපිට කෝපි නැති වෙන්න පුළුවන්. අපි බ්‍රසීල් වලින් හරි අරගෙන අපේ ওই 120ක් එකතු කරලා තව 120ක් ලෝකෙට දාන්න පුළුවන් කෝපිත් එක්ක තේ බොනවා. ඒක ලොකු ගැටලුවක් නෑ මොකද දෙකේම කැෆීන් තියෙනවා. ඒතකොට ඒ කැෆීන් කියන කෝපි එකේ වැඩි තේ වල ටිකක් අඩුයි. නමුත් මේ කැෆීන් කියන යම් කිසි තත්ත්වයක් හදපුවා එක එකනාගේ එක එක ටේස්ට් එක තියෙනවා. ග්‍රීන් ටී එක බොන එකනා, බ්ලැක් ටී බොන එකනා. එතකොට මේ එහෙම තියෙනවා එක එකනාගේ එක කැමැත්ත. අපි මේ කැමැත්ත අනුව කැමැත්තට තමයි අපි ටච් කරන්නේ. හැබැයි මේ ලෝකේ කියන්නේ ලොකු විශාල වපසරියක් තියෙන වෙළඳපළක්. අපිට පුළුවන් නම් එක නිෂ්පාදනයකට ෆැක්ටරි ගන්න දාලා චීන කරනවා වගේ. ඒ වගේ නිෂ්පාදනය කරොත් එහෙම අපිට ඇත්තටම දහස් ගානක නිෂ්පාදන ප්‍රමාණයක් හදන්න පුළුවන්. ඒත් එක්ක මේකේ මගේ ওই ප්ලාස්ටික් මම අර මූඩියක් ගැන මම කිව්වා. ඒකෙදි ඒ ස්ට්‍රැක් එක අපිට වෙනම පාවිච්චි කරන්න පුළුවන් විදිහට එකක් ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර වලට දාලා තියෙන එකක්. එතකොට ඒකේ ලෝකයේ ප්ලාස්ටික් වලින් 3න් එකක් වගේ ඉතුරු වෙනවා. ඒ කන්සෙප්ට් එකේදී අපිට මම ඉදිරියේදී මේක වැඩසටහන දානකොට ඒවා ටික ඉදිරිපත් කරන්න පින්තූර විදිහට කාට හරි උමනාවක් තිබ්බොත් මේවට ආයෝජනය කරන්න පුළුවන්. එතකොට මේක ඇත්තම අධික ලාභ තියෙන ව්‍යාපෘති. මේවා කවදාවත් කඩාගෙන වැටෙන ඒවා නෙමෙයි. ලංකාව වගේ රටකට ඇත්තටම ආර්ථිකය කියන එක තමයි ලොකුම ප්‍රශ්නයක් තියෙන හැම කාලෙකම. මොකද අපි ආර්ථිකව සමෘද්ධිමත් වෙලා නැහැ. මොකද පොදුවේ ගත්තාම පස්සේ හැමෝටම විසිරී ගිය ක්‍රමවේදයක් නැහැ. ඇත්තටම මම ඒකේ තමයි කැමති වුණේ මේ අපේ කඳුළු පුකුල මහත්තයාගේ කන්සෙප්ට් එක මට කියද්දි මට හිතුණා ඇත්තටම මේ ලංකාවේ එක එක වගාවල් සම්බන්ධයෙන් මේ මිනිස්සු ගොඩක් දුක් විඳිනවා. අපි කියමු තේ තමයි මම මගේ ප්‍රධාන දේ. මම තේ විෂය මම කරපු කෙනෙක්. එතකොට මේ තේ සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්නත් මම දන්නවා. මම කලින් මම වතු අධිකාරී කෙනෙක් විදිහට හිටියා. ඒ කාලෙදී මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන දන්නවා. එතකොට ඒ ප්‍රශ්න තාමත් ලොකු වෙනසක් වෙලා නැහැ. එහෙමනම් අපි කරන්න ඕනේ මෙන්න මේ වගේ නිර්මාණයක් නිෂ්පාදනයක් කරලා මේකෙදි ගන්න පුළුවන් අපිට ව්‍යාපාර 10000ක්ද පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ වතුර එකත් එක්ක වතුර එකත් එක්ක තේ එකට එකතු කරන්න පුළුවන්, පොල් කිරි එකතු කරන්න පුළුවන්. ඒ වගේ හැම දෙයක්ම එකතු කරලා නිෂ්පාදනය කරන්න පුළුවන්. නිෂ්පාදනය කරන්න පුළුවන්. එතකොට ඔය කියන ෆ්ලොෆිනෝල් ඊට පස්සේ කැෆීන් ඔය කියන මූලික සංඝටකවල මේ වෙනස් කිරීමක් කරලා එතකොට අර අපි අවුරුදු 200ක් තිස්සේ අපි පවත්වාගෙන ආපු අර ට්‍රැඩිෂනල් සිස්ටම් එකක් තියෙනවා. තේකුළු තාම අපි බොන්නේ අර කහට එක රතු පාටටම එන්න ඕනේ කියලා. නමුත් ගුණාත්මක භාවය ගන්න ජපන් රටේ කරන්නේ ඇත්තටම ඒගොල්ලන් ඒ වෙලාවේ තේ දැල්ල කඩලා ඒ වාජනයක දාලා ඒක බොනවා. ඒ කියන්නේ ඒක තමයි ඒගොල්ලන් අවුරුදු 100න් එහා ජීවත් වෙන මිනිස්සු. එතකොට ඒ වගේ සෞඛ්‍ය තත්ත්ව ගන්න මේ මිනිස්සු සෑහෙන මුදලක් වියදම් කරනවා. අන්න ඒ මුදල වියදම් කරනකොට අපිට පුළුවන් මට ජපාන් රටිත් මහාචාර්ය කීප දෙනෙක් සම්බන්ධකම් තියෙනවා. ඒගොල්ලෝ කියනවා අවිල්ල අපිට නිකන් අවිල්ල ඒගොල්ලන්ගේ පාරිභෝජන රටාව අපිට නිකන් දෙන්නම් කියලා තියෙනවා. ඒ නිසා අපිට මේවා ටික අපිට හදලා අපිට ඒගොල්ලන්ට යවන්න තියෙන වෙළඳපොළ පව ඒගොල්ලන් හදලා දීලා තියෙනවා. ඉතින් කරන්න තියෙන්නේ මේක රාජ්‍යනේ කරන්න එකතු වෙන්න ඕන. මේක තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මම නව නිපැයුම්කරුවෙක් විදිහට මගේ හැම වෙලාවෙම මගේ ජෙට් ටයිම්ස් එකේ ගොඩක් ආටිකල් වල මම ඔබතුමාට දෙන්න. ඒ වල පව මම කරලා තියෙන පොදුවේ ගත්තාම පස්සේ ලෝකේ ඊළඟ නෙක්ස්ට් ජෙනරේෂන් එක හැදෙන්න නම් මම යම්කිසි සංකල්පයක් එළියට දාලා තියන්න ඕන. මම ඒකින්ද තමයි අනිවාර්යයෙන් හැමදේම පේටන්ට් කරන්නේ. මොකද තව කෙනෙක් ලෝකේ කවුරු කෙනෙක් එතනින් එහාට අප්ඩේට් එකක් දාන්නේ අර පේටන්ට් එක බලලා. ඉතින් ඒකවල ලෝකේ තව ඉස්සරහට යනවා.
එතකොට මේ නව නිපැයුම්කරුවෙක් විදිහට ඇත්තට මම කරන්නේ ව්‍යාපාරික මට්ටමම නෙමෙයි. මේ මෙතුමා වගේ මේ පොදු කාරණාවලදී අපිට හිත සතුටු කරගන්න පුළුවන් ක්‍රමවේද තියෙන්න ඕනේ. නව නිපැයුම්කරුවෝ කියන්නේ එහෙම. එතකොට මෙතුමාගේ කාර්යයක් තියෙන ඇත්තටම මේ නිදහසේ හිටපු කෙනා ඊට පස්සේ මං කිව්වා නේ මෙහෙම ඉන්න එපා ලොකු අපරාධයක්. මේ දේ කරා නම් හොඳයි නේද කියලා එතුමාගේ 2017 පටන් ගත්ත වැඩ. ඒවා ටික ආපහු සක්‍රීය තත්ත්වයට ගත්තා. ඒක අතන ලොකු මේ ලංකාවේ වෙනකොට මහාචාර්යවරු ආචාර්යවරු මම හිතන්නේ විශාල ප්‍රමාණයක් සක්‍රීය දායකත්වයෙන් මේකේ ඉන්නවා. එතකොට මේක දැන් ඇත්තම අපි කරලා උපරිම තත්ත්වයට ඇවිල්ලා තියෙන හින්දා මේක දැන් කරන්න තියෙන පොඩි පොඩි දේවල් ටිකක් ඒකෙදී ඉතින් අර රටේ තියෙන හැමෝම මිනිස්සුන්ගේ එක ධනාත්මක සිතුවිල්ලකින් දුවන්න ඕනේ මේ අපේ රට දැන් හදාගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවා. මම මේක ඇත්තට කතා දේශපාලනයක් නෙමෙයි. කවුරු කොහොම මොන විදියෙන් ආවත් අපේ රටේ මිනිස්සුන්ට සුබ සිද්ධිය දෙන්න නම් අපි නිෂ්පාදන ආර්ථිකයකට යන්න ඕන. නිෂ්පාදන ආර්ථිකය කියන එක මෙන්න මෙතන හැදිලා තියෙනවා. ඕනම කෙනෙකුට අපිට කතා කරන්න අපි දැනුම අපි දෙන්න කැමති. එතකොට අපි ව්‍යාපාරික සම්බන්ධතාවන් හදාගන්න කැමති. මේකත් එක්ක අපි ඉදිරියට ආගන්න කැමති. එහෙම නැති වුණත් දැයට තව ඒ කියන්නේ මෙහෙදි කරන්න බලාපොරොත්තු වෙන දේවල් තමයි කිව්වේ. දැයට ඇල්බර්ටා ප්‍රාන්තයේ ජාතික ව්‍යාපෘතියක් තියෙනවා. ඒගොල්ලන්ගේ වතුර කන්සෙප්ට් එක වෙනස් කරන්න ඒගොල්ලන් රටේ ඉන්න පුළුවන් කෙනෙක් ගොඩක් හිතනවා. කැනඩාවේ. ඔව් කැනඩාවේ. එතකොට මොකද්ද තව ඒ සිද්ධියක් මේ වතුරේකම පාවිච්චි කළා ඇන්ටිබයොටික්ස් ඒගොල්ලන් අයින් කරගෙන යනවා. ඒ කියන්නේ අපි කුකුල් මස් අපිට ලංකාවේ ගොඩක් කෙමිකල් ගහලා තියෙන ඒවානේ අපි කන්නේ. නමුත් ඒගොල්ලන් එහෙම නෙවෙයි. ඒගොල්ලෝ ලෝකේ ප්‍රවණතාවයක් හදන ඇන්ටිබයොටික්ස් වලින් අයින් වෙලා ඊට වඩා ට්‍රැඩිෂනල් මොකක් හරි හර්බල් පාවිච්චි කරලා ඊට වඩා අඩු රිසල්ට් එක අඩු වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර හෙල්ති බෙනිෆිට් එක වැඩි වෙනවා නම් අන්නේ කියන ක්‍රමයට ඒගොල්ලන් ඒකටත් මට සස්කැචුවන් යුනිවර්සිටි එකේ කොලැබොරේෂන් පාර්ට් එකක් දීලා තියෙනවා රිසර්ච් වලට. එතකොට ඒ වගේ විශ්වවිද්‍යාල ගණනාවක් ඒතර බිස්නස් ෆෝරම් ඒ වගේ ආයතන ගණනාවක මට දැන් ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලෙදී මේ ඒ දේවලුත් ඒ රටවල් එක කරන්න. ඒත් එක්කම අපේ රට මේ මගේ රට අපි ඔක්කොගේම රට මේකේ ආර්ථික දියුණුව සමාජ දියුණුව සෞඛ්‍ය දියුණුව වෙනවා නම් අත ඒක ලොකු සතුටක්. ඔව් ඒ වගේ මට අහන්න ඕනේ මේ දැන් මේ වතුර එක තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන මේ අලුත් සොයා ගැනීමක් විතර දැන් මේකේ කොයි මට්ටමේද තියෙන්නේ සහ දැන් මේකට පේටන්ට් බලපත්‍රය හිමි වෙලා තියෙනවද නැත්නම් මේකේ නිෂ්පාදනය දැන් මේ ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා තියෙන මේකෙන් ඔබතුමා කිව්වා වගේ ලෙඩ රෝග සුව කිරීම සහ ඒකත් එක්ක තියෙන වතුර එකක් දැන් මේ නිෂ්පාදනය කරලා ඉවරයි දැන් ඒතකොට මේකේ මෙතනින් එහාට ගෙනියන පැත්තෙන් රජයේ පැත්තෙන් යම්කිසි මේ ගැන සොයා බැලීමක් හෝ මේක දැනුවත් වීමක් වෙලා තියෙනවද නැත්නම් කොහොමද මේක ඉස්සරහට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ මේ වතුර එක සම්බන්ධව සියලුම නිෂ්පාදන සිදු වෙන මේ වෙනකොට අපි තේ සම්බන්ධයෙන් නම් තේ පරිශ්‍රණ මේ ටී බෝඩ් එකට දැනුම් දීලා තියෙනවා. ඒක රජයටත් අපි දැනුම් දීලා තියෙනවා. තාම මොකද ජනගත් මහත්මයා මේ ජනක මහත්මයා මට මේක අහන්න හිතුනේ දැන් මේ වගේ වතුරයක් හැදුවොත් එහෙම ලංකාවෙන් මුළු ලෝකෙටම දෙන්න පුළුවන් වතුර එකක්. මේක වතුර. හැබැයි වතුර ඉබ්බට මේකේ අගේ එකතු කරලා මේ ඒ කියන්නේ අර මැජික් එකක් වගේ තමයි ඇත්තටම. එහෙම වතුර එකක්. එහෙම එකක් නිෂ්පාදනය කරලා තියද්දි මේක පිටරට අපනයනය කරන්න උත්සාහ කරොත් එහෙම මේක නිෂ්පාදනය කරලා ලංකාව තුලේ ලංකාව කන පිට හරවන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් බවට පත් වෙනවා. හැබැයි මේ ගැන අවධානයක් තියෙනවද නැද්ද කියන එක තමයි ඔබතුමාගෙන් දැනගන්න ඕනේ. ඇත්තටම මෙහෙමයි අපි මේක දැනට රජයට දැනුම් දීලා තියෙනවා. මේක අපි කියලා තියෙන රජයේ ව්‍යාපෘතියක් විදිහට කරත් ප්‍රශ්නයක් නැහැ. මොකද හේතුව ඒතකොට ලංකාවේ ඉන්න හැම කෙනාටම ප්‍රතිපාදන කියන්නේ ප්‍රතිලාභ දෙන්න පුළුවන්. ඒක අපි තනි අයිතියක් විදිහට අපිට ගන්න අවස්ථාවක් නැහැ. මොකද මම කිව්වේ අර ඇල්බර්ටා ප්‍රාන්තයේ කැනඩාවේ ඒගොල්ලන් කරන්න හදන්නෙත් විශාල ෆන්ඩ් එකක් දෙනවා. ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් නෙමෙයි ඩොලර් මිලියන 700ක වගේ ප්‍රමාණයක්. ඒගොල්ලන් බලාපොරොත්තු වෙන්නේ ඒ ෆන්ඩ් එක දීලා ඒගොල්ලන්ගේ ප්‍රාන්තයේ ඉන්න පුරවැසියන්ට බෙනිෆිට් එක අරන් දෙන්න. සමස්ත ජනතාවට මේ සමස්ත ජනතාවටම. ඉතින් එතකොට මම වුණත් මේකෙදි කලින් මම යෝජනා කරා ඇත්තටම අපිට පෞද්ගලිකව මේක කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. නමුත් රජයක් මැදිහත් වෙලා කරන්න පුළුවන් වුණා. කොයි දැන් අපිට තියෙන නිෂ්පාදන එක එකනේ හාල් එකේ ඉඳන් පොල් එකේ ඉඳන් අපිට දැන් අර්බුද හැදිලා තියෙනවානේ. එක එක අත්වලට දීලා. නමුත් අපිට පුළුවන් නම් මේ වතුර කියන එක අපේ රජයට අයිති දෙයක්. ජල ප්‍රවාහන මණ්ඩල තියෙනවා. ඒක කොච්චර විශාල මුදලක් වැය කරනවා. හැබැයි අපිට ඒ අතර පුළුවන් නම් ගුණාත්මක වතුර එකක් දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් අර කියන ලෙඩ රෝග 20කින් 30කින් විතර බේරලා ඔය එක එක රටවල් වලට දෙන බෙහෙත් වලට යන වියදම නැති කරන්න පුළුවන්. ඔව් ඒ වගේම දැන් මේ සාමාන්‍යයෙන් දැන් මේ වතුරයක් නිෂ්පාදනය කරන්න කර්මාන්තශාලාවක් පටන් ගන්නවා නම් සාමාන්‍යයෙන් ආයෝජනයක් අපි ලංකාවේ කර්මාන්තශාලාවක් ගවර්න්මන්ට් එකෙන් පටන් ගන්නවා හිතමු. එතකොට කොච්චර විතර මුදලක් වැය වෙනවද කොහොම ආයෝජනයක්ද තියෙන්නේ මේකට? මේකේ ලොකු ආයෝජනයක් සාමාන්‍ය එක කර්මාන්තශාලාවකට සාමාන්‍යයෙන් මිලියන 300ක වගේ ප්‍රමාණයක් තමයි යන්නේ. සමහර යන්ත්‍ර සූත්‍ර තියෙනවා. ඒවා තාම ලෝකේ සමහර ඒවා තියෙනවා සමහර ඒවා හැදිලා නැහැ.
ඒතකොට අපි වතුර එකක් විතරක් නෙමෙයි මේක කරලා තියෙන අපි ඉනෝවේෂන් කියන එක දැන් මේක හදන්න මූඩියක් තියෙනවා. ඒ මූඩිය වෙනම ඉනෝවේෂන් එකක්. ඒක ලෝකෙම ඇත්තේ නැහැ. ඊට පස්සේ මේකට අපි පාවිච්චි කරන වීදුරු බෝතලේ හයි කාබන් බෝතලයක්. එතකොට මේක වීදුරු පමණයි අපි පාවිච්චි කරන්නේ. මොකද හේතුව මයික්‍රෝ ප්ලාස්ටික් වගේ දේවල් හැම දෙයකම දින මව් කිරිවල පවා මයික්‍රෝ ප්ලාස්ටික් තියෙනවා අපි හොයාගෙන තියෙනවා. ඒතකොට අපි මේ දෙන නිෂ්පාදනයේ අපි දෙන්නේ 100%ක් ගොඩක් එහා ගරන්ට් කරලා දෙන්න ඕන. මොකද මේ වතුරත් එක්ක සෙල්ලම් කරන්න බෑ. මොකද වතුර සම්බන්ධයෙන් ලෝකේ ගොඩක් පරීක්ෂණ කරනවා අඩුයි. අඩුයි හේතුව තමයි වතුර කියන්නේ ඒ තරම් භයානක දෙයක්. මොලක්කයි පොඩි වැරද්දක් වුණොත් එහෙම මේ ඒක මුළු සමාජෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒකෙන්ද මේක තමයි මම හිතන විදිහට මේක තමයි අපි පේටන්ට් බලපත්‍රය අපිට ලැබීමට නියමිතයි. අපි හිතනවා මොකද හේතුව අපි අධ්‍යයනය කරලා විශේෂ ජාත්‍යන්තර ආයතනයකින් තමයි අපි මේ පේටන්ට් බලපත්‍රයට අයදුම් ඒක තමයි ලංකාවේ පේටන්ට් එකද නැත්නම් ජාත්‍යන්තර නෑ ලංකාවේ නෙමෙයි අපි ජාත්‍යන්තර ජර්මන් ඉන්න ඉංජිනේර කෙනෙක් හරහා තමයි ඊළඟ ස්ටෙප් එකේදී අපිට මෙන්න මේ අපි ව්‍යාපාරික අවශ්‍යතාවය සඳහා අපිට මේ පේටන්ට් බලපත්‍රය තිබ්බොත් තමයි මේක වළංගු වෙන්නේ කියලා. මොකද වතුර වගේ දෙයකට මොකක් හරි සහතිකයක් තියෙන්න ඕනේ. කියන්නේ අපිට ගන්න පුළුවන් සාමාන්‍ය වතුර එක්ක කරන ITI එකේ එහෙම වගේ සහතික. නමුත් මේක අපි ලෝකෙම හයිලයිට් කරනවා නම් ජාත්‍යන්තර ආයතන වල ඇගීමක් තියෙන්න ඕන. ඒකෙදි ලොකුම ඇගීම තියෙන සාමාන්‍ය පේටන්ට් බලපත්‍රය කියන එකට ඇගීමක් තියෙනවා. මොකද අපි වගේ රටවලට ඇත්තටම අපිට තාක්ෂණෙත් ඔක්කොම හංගගෙන කිසිම සර්ටිෆිකේෂන් එකකුත් නැතුව තියාගෙන හිටියොත් ඇත්තටම අපිට ආයෝජනයන් කවුරුත් කැමති වෙන්නේ නැහැ. ඉතින් එතකොට දැන් මේ වගේ දේවල් අපි යම් අත්දැක බැලීම් කරන්න ඕන. නමුත් අපි ඉන්නේ අත්දැක බැලීම් කරන මට්ටමේ අපි දැන් ඉතින් එහාට ගිහින් අපි නිෂ්පාදනයක් ගන්නට අපි අරගෙන තියෙනවා. එතකොට මේකෙන් අපි බලාපොරොත්තු වෙන 10% ප්‍රමාණයක් ප්‍රවර්ධනය කරත් ලංකාවේ සම්පූර්ණයෙන්ම නිෂ්පාදන පැත්ත වෙනස් කරන්න පුළුවන්. නිෂ්පාදන පැත්ත කියන්නේ ආදායම ගන්න පුළුවන්. හරි ඒ වගේම ඒත් එකම තව පොඩි කාරණයක් අහනම් මට කෙටි පිළිතුරක් ලබා දෙන්න. දැන් ලංකාවේ රජයට හෝ ලංකාවේ කට්ටියට මේක ගැන ලොකු අවබෝධයක් නැතුණත් ලොකු අවධානයක් යොමු කරේ නැතුණාට දැනට මේකට ඉල්ලුමක් ඇති ලෝකයේ බොහෝ රටවලින්. ඒ ගැන පොඩ්ඩක් මතක් කරොත් කෙටියෙන්. ඔව් දැනට මම කියවේ විදිහට ඇත්තටම ඒ කියන්නේ දැනට කෘෂිකර්මයේදී ගොඩක් අර පොලි ටනල් ඇතුලේ ජලය උපයෝගී කරගෙන තමයි මේ ගොඩක් භෝග වර්ග හදන්නේ. එතකොට අපි මේකේ තව පේටන්ට් එකක් අපි තව ජාත්‍යන්තර පේටන්ට් එකක් තියෙනවා ලෝකේ වැඩිම කහ වලින් ගන්න එක්ස්ට්‍රැක්ට් එක කර්කියුමින් කියන එක. ඒ එක්ස්ට්‍රැක්ට් එකේ 8.2ක් තියෙන අපේ ලංකාවේ කහවල අම්පාරේ. අපි වෙනම ඒකට ක්‍රමවේදයක් හදුවා. ඒක නිස්සාරණය කරගන්න ක්‍රමවේදයක්. ඒකට අපි ජාත්‍යන්තර පේටන්ට් කරලා තියෙනවා. ඒකට ඒ වතුර එකයි අපේ මේ නවීකරණය කරන ලද වතුර එකයි කර්කියුමින් එකයි යොදාගෙන තමයි සැස්කචුවන් යුනිවර්සිටි එකේ කොලැබොරේෂන් පාර්ට් එක දීලා තියෙන්නේ. සත්තුන්ගේ ඊට පස්සේ ගහකොළවල සෛලමේ වශයෙන් වෙනසක් කරන්න පුළුවන්ද කියලා අලුත් ප්‍රවණතාවය. කියන්නේ සාමාන්‍ය ලෝකේ 502 රේට් එක වගේ තියෙන යුනිවර්සිටි එකක් සැස්කචුවන් යුනිවර්සිටි එක ඇග්‍රිකල්චර් සම්බන්ධයෙන් වෙටනරි. එතකොට ඒගොල්ලන්ටවත් මේක මේ තාක්කල් අහුවිලා තිබිලා නැහැ මේ වගේ එකකට යන්න පුළුවන් කියලා. ඒකේ හෙඩ් ප්‍රොෆෙසර් තමයි යුනිට් ප්‍රොෆෙසර් තමයි ලංකාවේ පේරාදෙණිය යුනිවර්සිටි එක මේක සම්බන්ධයි. එතකොට තව සබරගමුව ඌවැල්ලස් යුනිවර්සිටි එකේ මට උපදෙස් ටිකක් ලැබෙනවා. ඉතින් ඒ හරහා මේ අර වගේ රටකින් අපිට ඇත්තටම රෙකමෙන්ඩේෂන් එකක් එක්ක ඔය ප්‍රොඩක්ට් එක එනවා නම් අපි මේ ලංකාවේදී තමයි. නමුත් ලොකු වැදගත්කමක් වටිනාකමක් කියන එක අපේ කට්ටිය හදාගෙන ඉන්නවා. ඉතින් ඒවත් එක්ක තමයි අපි මේ ටච් කරන්නේ. මොකද හේතුව මිනිස්සුන්ගේ ආකල්පයේ වෙනස අපිට හදා ඉන්න බෑ. ඒගොල්ලන්ගේ ආකල්පයත් එක්ක ගැලපෙන නිෂ්පාදන වලට ගියාම අපිට ලේසි. ඇත්තටම ඒකට මේ මම කියන්නේ මෙහෙමයි වෙන වෙන රටවල් මේකට ආරාධනා අවස්ථා මට ලැබීමෙන් පවතිනවා. නමුත් වැඩේ තියෙන්නේ ඇත්තට වතුර කියන එකට මට මගේ රටේ විතරක් කියලා සීමා කරන්න මට බෑ. මේකේ ප්‍රතිපාදනය කරන ලෝකේ ඉන්න ඕන සතෙක් ගහකොළ මේකෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා දර්ශනයක මම ඉන්නේ. ඉතින් මේ බලමු ලංකාවේදී මේ දේ කරන්න පුළුවන්. ලංකාවට ආදරය කරන මිනිස්සු ඉන්නවා නම් ඒතකොට මේ ලොකු ආර්ථික තත්ත්වයක් හදන්න පුළුවන්. ඔය අපි ප්‍රශ්න ගැන විතරක් කතා කරන එක උත්තර ගැන කතා කරන්න පුළුවන් පසුබිමක් මේකෙන් හදා ගන්න පුළුවන්. ඔව්. කඳුරු පුකුල් මහත්මයාට කතා කරන්න අවස්ථාවක් තියෙනවා. දැන් මේකේ ඉදිරියේ කොහොමද වෙන්නේ? දැන් ඉස්සරහට කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කොයි වගේද ඔබතුමාගේ මේ කාබනික සහ ඔක්සිජන් මේ හුවමාරුව සම්බන්ධයෙන්? ඔව් දැන් එතෙන්දී අපි ලංකාවේ දැන් කාබන් බැංකුවක් පිහිටවන කියලා අපි කියවනේ. කොහොමද මේ කාබන් බැංකුවේ මොකද්ද ගිණුම? මොකද්ද ක්‍රමයේ බැංකුවේ? ඒ ගිණුමක් ආරම්භ කරන්න පුළුවන් ඕනම කෙනෙකුට. ඔබතුමා සතු ඇඩිෂන් අමතරව කාබන් තියනවා නම් ඔබතුමාගේ අපි තුමු 30 5ක් තියනවා කියලා. ඔබතුමාගේ පවුලිනේ දෙන්නයි. ඒතර ෆුට් ප්‍රින්ට් එක ඔබතුමාගේ ටොන් 2යි අර පහෙන් එනවා ටොන් 25. ටොන් 2ක් ඔබතුමා කාබන් ෆ්‍රී සිටිසන් කෙනෙක් වෙලා ඔබතුමාට අපි කාඩ් එකක් දෙනවා කාබන් ග්‍රීන් කාබන් කාඩ් එකක්.
එතකොට අර ඉතුරු ටොන් 23 ඔබට පුළුවන් මේ බැංකුවේ ගිණුමක් ගන්න. මේ ගිණුමට ඔබට ප්‍රතිලාභ ලැබෙනවා. එතකොට දැන් ඔබතුමා කාඩ් එකක් හිමි වෙනෝනේ. මේ කාඩ් එකෙන් ඇති වැඩේ මොකද්ද? මේ කාඩ් එක අපි සම්බන්ධ කරනවා බැංකුව සමග ග්‍රීන් කාපට් එකක් දාන්න, ග්‍රීන් කවුන්ටර් එකක් දෙන්න. රාජ්‍ය ආයතන වලට ගුවන් ටිකට් එකක් ගන්න ගියාපුවම හැම තැනකින්ම බෙනිෆිට් එකක් එනවා මේ කාඩ් එකට. ස්ටාර් පොයින්ට්ස් එනවා මොබයිල් වලින්, සුපර් මාකට් වලින් මේවා බෙනිෆිට් වෙනවා. එයාට ෆයිනෑන්ෂියලි අර එයාගේ කැපැසිටි එක දෙනකන් මේ විදිහට දේවලුත් අපි දැනට සාකච්ඡා කරලා තියෙනවා. ලෝකලිම කියන්නේ දේශීය වේදේ කරලා තියෙන කරලා කතා කරලා තියෙනවා. හරි. අපි බොහෝ දේවල් කතා කරා. තවත් ඔබතුමාටත් යමක් තියෙනවා නම් ඔබතුමාටත් යමක් තියෙනවා නම් අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් කෙටියෙන්. කොහොමද මේ කාරණේ සම්බන්ධයෙන්? ඇත්තටම මට කියන්නේ අපේ ගොඩක් කියන්නේ නව නිර්මාණ පැත්තේ නිෂ්පාදන පැත්තෙන් අපිට ගොඩාක් දේවල් තියෙනවා. එතකොට මේ ඒක හින්දා මේ අපිත් එක්ක සම්බන්ධ වෙන කෙනෙකුට සමහරු මම ගැනත් දන්නවා කඳුළු පොකුණු මහත්තයා ගැනත් දන්නවා. ඉතින් අපි මේ කරන ව්‍යායාමයට ඒ කියන්නේ රටක් විදිහට අපි හැම මිනිහෙක්ම සතුටින් ආර්ථික සමෘද්ධිමත් බව, සෞඛ්‍ය සම්පන්න බව, ගුණාත්මක බව, මිනිස්සුගේ මනුස්සකම් ඔය හැමදේම වෙනස් කරන්න පුළුවන් දෙයක් තමයි හුස්මයි වතුරයි කියන්නේ. ඉතින් එතකොට මේ දෙකත් එක තමයි අපි සම්බන්ධ වෙලා තින්නේ. මම කියන්නේ අපි හැමෝටම පුළුවන් මේකට දායක වෙන්න පුළුවන්. දායක වෙන්න පුළුවන්. ඒ දායකත්වයේ පෙරලා අපිටම කරකලා අපිට එනවා. මොකද හේතුව මේ අපිට හොඳ හුස්මක් ගන්න පුළුවන්. අපි හොඳ වතුර ටිකක් බීලා අපිට අර ට්‍රේස් වලට ඉන්නේ නැතුව ලොකු කල්පනා කරලා ලොකු පීඩනයකින් ඉන්නේ නැතුව සාධාරණ මිනිස්සු විදිහට ජීවත් වෙන්න බැරිලා යන්න පුළුවන්. හරි. මගෙත් කියන්නේ අපේ දේශීය වින් අපේ රටේ ශ්‍රී ලංකාවෙන් මම ඉල්ලා හිටිනවා. මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න, දරුවෝ සම්බන්ධ කරන්න, පාසල් සිසු සම්බන්ධ කරන්න. එයාලට අනාගතයේ අපිට එන්න තියෙන මේ ලොකු ව්‍යසන වලින් බේරෙන්න. දැන් අද දවස් තුන විශාල රක්ෂණයක් අද ලංකාවේ තියෙනවා. මේවා එන්නේ මේ ගෝලීය උෂ්ණත්වය වැඩිලා. මේ ශාක නැති නිසා. මේ වැඩසටහනට සහභාගී වෙන්න, ශාකයේ ගස් වවන්න උදව් වෙන්න. අපිත් එක්ක එකතු වෙන අපි වවන්න. ඒකට ඉන්නවා. අපි වවන්න. එයාලට දෙනවා ඒ අයිති. දැන් මේ විශේෂ වැඩසටහනක් අපි දැන්ට ක්‍රියාත්මකයි ඒක. මේ රටේ ඉන්න ඈත පිටිසර ගමක පාසල් සිසුවෙක්ගේ උපන්දිනයට සරිල උපන්දිනයේ තියෙන ජාත්‍යන්තර පාසල් ළමයෙක් දෙන්න එකතු කරලා මෙයා උපන්දිනය වෙනුවෙන් එයා වෙනුවෙන් ගහක් මෙහෙ රෝපණය කරනවා. එයාගේ පාසලේ උත්සවයේදී කියනවා I have a tree in Sri Lanka. ඒ වගේ ලොකු ආඩම්බරයක් යාට ඒ වැඩසටහන අපි දැනට ක්‍රියාත්මක කරලා තියෙනවා. හරි. ඒ වගේ දේවල් තමයි දැන් අපි අද දවසේ තුල කතා කරේ. ඇත්තරම මේ හුස්ම ගැනීමත් ඒ වගේම ජලයත්. ඒ කියන්නේ මිනිස් ජීවිතයේ පැවැත්මට ඉතාමත්ම වැදගත් කාරණා දෙකක්. හුස්ම ගන්නවා, ඒ වගේම අපි කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා නම් ඒකට ගස්වැල් වලින් අපි නැවත ඔක්සිජන් ලබා ගන්නවා. ඒකට අපිට ගෙවීමක් හම්බ වෙනවා, නැත්නම් අපිට ඒකට අගයක් හිමි වෙනවා. ඒ වගේම තමයි මේ ජලය, මේ වතුර එක ඇත්තටම රෝග ගණනාවකට සුව කරන්න පුළුවන් අගේ එකතු කරපු වතුර එකක්. ඒ වගේම මේ වතුර එක හරහා මේ කොන්ඩම් වතුර එක හරහා තවත් නිෂ්පාදන කරනාවක් ඉදිරියේදී එළි දක්වන්නත් නියමිතව තියෙනවා. දැනට ලංකාව තුළ මේ පිළිබඳව ලොකු කතා බහක් නැතුණත් මේ සොයා ගැනීම වල මූලාරම්භය සහ සොයා ගැනීම මුල ඉන්නේ ලංකාවේ මිනිස්සු, නැත්නම් ලංකාවේ පුද්ගලයෝ කියන එක අපිට ආඩම්බරෙන් කියන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ ප්‍රොඩක්ට් එක නැත්නම් මේ නිෂ්පාදන සහ මේවා වෙනත් ලෝකේ රටක ඉඳන් ආපු ලංකාවට එන්නත් ඉඩ තියෙනවා, නැත්නම් ලංකාවෙන් වෙනත් අපේ අනිත් රටවල් වලට යන්නත් ඉඩ තියෙනවා. අපි බලමු ඉදිරියේදී කොයි ආකාරයෙන්ද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් සම්බන්ධ වෙන්න පුළුවන් මේ වගේ අලුත් නිෂ්පාදන සහ මේවා එළියට දාන්න. ආණ්ඩුව පැත්තෙමුත් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරයි කියන බලාපොරොත්තුවත් අපි තුල තියෙනවා. ඒත් සමග අපි සමුගන්නවා. අපි යලිත් මේ වගේ සුවිශේෂී මාතෘකාවකින් ඔබව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.